ජීවිත රක්ෂණය. මේ වචන ටික ඇහුන ගමන් සමහර අය ටිකක් මග හරිනවා. තවත් සමහරු හරිම සැකෙන් බලන්නේ. ඉතින් ඇත්තම මේක අපේ මුදල් පසුම්බියට තියෙන උගුලක්ද? නැත්නම් ඇත්තම මූල්‍යමය ආරක්ෂාවක්? ඒ කියන්නේ පලිහක් වගේ දෙයක්ද? අපි අද මේ ගැන හරියටම හොයලා බලමු. එහෙනම් අපි ඇත්තටම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. මේක දක්ෂ විදිහට මාකට් කරන දෙයක් විතරද? එහෙම නැත්නම් අද කාලේ මූල්‍ය සැලැස්මක නැතුවම බැරි අත්‍යවශ්‍යම කොටසක්ද? අපි මේකේ ඇත්ත නැත්te හරියටම විග්‍රහ කරලා බලමු. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මුලින්ම බලන්න ඕන ඇයි මෙච්චර දෙනෙක් විශේෂයෙන්ම තරුණ පරම්පරාවේ අය ජීවිත රක්ෂණයක් ගැන හිතද්දි දෙපාරක් තුන්පාරක් හිතන්නේ කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි සමාජයේ තියෙන සමහර බැරදි මත. ඔන්න බලන්න අංක එකටම හැන තර්කය. අයෝ ජීවිත රක්ෂණ හරිම ඝන. මේක තමයි ගොඩාක් දෙනෙක්ව පස්සට අදින ලොකුම බාධකය වෙලා තියෙන්නේ. ගොඩාක් වෙලාවට මේ අදහස තමයි මුලින්ම එළියට එන්නේ. ඉතින් හරි ගණන් කියන කතාවට අමතරව තව මත ගොඩක් තියෙනවා. අනේ ඔවා සල්ලින්ලුවම දෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි සල්ලි ටිකක් හිතුරු කරගන්න එක. මම තනිකඩයිනේ මට දරුවොත් නැහැ. ඉතින් මොකටද? මට ඔෆිස් එකකින් රක්ෂණයක් තියෙනවා ඒක ඇති. වගේ දේවල්. අපි බලමු මේ හැම එකකම ඇත්ත නැත්ත මොකක්ද කියලා. හොඳයි. අපි ඔය කතා සහ මත ටිකක් පැත්තකින් තියමුකෝ. දැන් බලමු ඇත්තම දත්ත. ඒ කියන්නේ සංඛ්‍යා ලේඛන. මේ ගැන මොනවද කියන්නේ කියලා. මොකද ඉලක්කම් බොරු කියන්නේ නැහනේ. මෙන්න බලන්න ටිකක් පුදුම හිතන ඇත්තක්. තරුණ පරම්පරාවේ 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ම ඒ කියන්නේ බහුතරයක් ජීවිත රක්ෂණයක ඇත්තම මිල ගණන් වැරදියට තක්සේරු කරලායි තියෙන්නේ. එයාලා හිතනවා ඒක ඇත්තටම තියෙනවට වඩා ගොඩක් ගණන් කියලා. මේ උදාහරණය දිහා බලන්න. මේක යුරෝපීය වෙළඳපොලෙන් ගත්තත් අපිට හොඳ අදහසක් ගන්න පුළුවන්. අවුරුදු 30ක දුම්පානය නොකරන කෙනෙක්ට යූරෝ 3 ලක්ෂයක් වගේ විශාල ආවරණයක් මාසෙට යූරෝ 16ක් 17ක් වගේ පුංචි ගානකට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම දවසකට හොඳ කෝපි එකක් බොන ගානක් වගේ තමයි. එතකොට අර සමාගම් සල්ලි ගෙවන්නේ නැහැ කියන කතාව. ඒක ඇත්ත මොකද්ද? බලන්න දත්ත අනුව රොයල් ලන්ඩන් නැවීවා වඩේ ප්‍රධාන පෙළේ සමාගම් Tamanට එන ජීවිත රක්ෂණ හිමිකම් මිලියන් වලින් 95%කටත් වඩා අනුමත කරලා ගෙවනවා. ප්‍රතික්ෂේප වෙන්නේ හරිම පොඩි ගාණක්. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ අයුදුම්පත පුරවද්දී වැරදි තොරතුරු දීලා තිබුණොත් විතරයි. දැන් මේ වෙනස ගැන පොඩ්ඩක් හිතන්න. යුරෝ 3 ලක්ෂයක ආරක්ෂාවක් හදාගන්න අවුරුදු 20ක් තිස්සේ මාසෙකට යුරෝ 10.50ක් හිතුරු කරන එකද ලේසි? නැත්නම් ඒ ආරක්ෂාවම මාසෙකට යුරෝ 10කට ලබා ගන්න එකද? මේ දෙක අතර තියෙන වෙනස අහසට පොළව වගේ නේද? මට බලා ගන්න කවුරුත් නැහනේ. ඉතින් මට මොකටද රක්ෂණයක්? එහෙම හිතන අයට මෙන්න වැදගත් කරුණක්. ඇමරිකාවේ කරපු සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා කෙනෙක් මිය යනකොට සාමාන්‍යයෙන් ඩොලර් 61,000කට වඩා වැඩි ණයක් ඉතුරු කරලා යනවා කියලා. ඒ කියන්නේ යැපෙන්නන් නැති වුණත් අවසන් කටයුතු වල වියදම් ඉතුරු වෙච්ච ණයබර මේ දේවල් තමන්ගේ ආදරණීයන්ට දරන්න සිද්ධ වෙන්න පුළුවන්. හරි. දැන් අපි ඔය වැරදි මත ගැන කතා කරා ඇති. අපි දැන් බලමු ඇත්තටම අපිට තියෙන විකල්ප මොනවද? තීරණ ගන්න ඕන කොහොමද කියලා. මේක හරියට තමන්ගේ මූල්‍ය මෙවලන් කට්ටලය වගේ දෙයක්. මේ දෙක තමයි ගොඩක් දෙනෙක් පටලව ගන්න තැන් දෙක. එකක් තමයි උකස් ආරක්ෂණය නැත්නම් මෝර්ට්ගේජ් ප්‍රොටෙක්ෂන්. ඒක තියෙන්නේ කෙනෙක් නැති වුණොත් ගෙදරට ගත්ත ණය සම්පූර්ණයෙන්ම ගෙවලා දාන්න. කාලයත් එක්ක ණය අඩු වෙලකොට මේ ආවරණයත් අඩු වෙනවා. අනික තමයි ජීවිත රක්ෂණය. ඒකෙන් වෙන්නේ පවුලේ අයට ඒ කියන්නේ ප්‍රතිලාභීන්ට ස්ථාවර මුදලක් ලැබෙන එක. එයාලට ඒ සල්ලි ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙකේ අරමුණු සම්පූර්ණ වෙන ජීවිත රක්ෂණවල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක කාලීන රක්ෂණය. එහෙම නැත්නම් ටර්ම් ලයිෆ්. මේක හරියට වාහනයක් කුලියට ගන්නවා වගේ. නිශ්චිත කාලයකට අපි හිතමු අවුරුදු 20කට අඩු වාරිකයක් ගෙවලා ආරක්ෂාව විතරක් ලබා ගන්නවා. දෙවැනි එක තමයි සම්පූර්ණ ජීවිත රක්ෂණය. එහෙම නැත්නම් හෝල් ලයිෆ්. මේක හරියට ගෙයක් Tamanටම අයිති කරගන්නවා වගේ. වාරිකේ ටිකක් වැඩි ඒ ජීවිත කාලයටම ආවරණය තියෙනවා. ඒ වගේම ගෙවන මුදලින් කොටසක් ඉතුරුම් ගිණුමක වගේ වර්ධනයත් වෙනවා. ඉතින් මේ හැමදේම එක්ක බලද්දී අවසාන නිගමනය මොකද්ද? මේක ඇත්තටම අවශ්‍ය කාටද? මේක රුණ ගෙවන එකද විතරක් තියෙන දෙයක් නෙවෙයි. අපි බලමු ජීවිත රක්ෂණයකින් ඇත්තටම ලබා ගන්න පුළුවන් නිදහස සහ අවස්ථාව මොනවද කියලා. බලන්න මේක නිකම් මුදලක් ලැබෙන එකට වඩා කොච්චර එහාට ගිය දෙයක්ද කියලා. රැකියාව මාරු කරන්න තමන්ගම ව්‍යාපාරයක් පටන් ගන්න නිදහසක් ලැබෙනවා. මොකද ආවරණය තියෙනවනේ. ඒ වගේම ජීවිත හිතා ගන්නවත් බැරි දෙයක් වුණත් සහකරුට දරුවන්ට එහෙම නැත්නම් තමන්ව බලාගත්ත වයස්ගත දෙමව්පියන්ට මූල්‍යමය ශක්තියක් වෙන්න පුරුවා.
ඒ හැම දෙයකටම වඩා Taman ආදරය කරන අයට උරුමයක් ඉතිරි කරලා යන්නත් මේකෙන් අවස්ථාවක් ලැබෙනවා. අවසානයේදී මේ හැම මූල්‍යමය තීරණයක් පිටිපස්සෙම තියෙන සැබෑ අරුත තමයි තමන් ආදරය කරන අයගේ අනාගතය, එයාලගේ සුබසාධනය සහ මූල්‍යමය ස්ථාවරත්වය සුරක්ෂිත කරන එක. ඒක තමයි මෙතන තියෙන මානුෂීය වටිනාකම. ඉතින් මේක මරණය ගැන හිතන එකක් නෙවෙයි. මේක ජීවිත කාලෙදි ගොඩනගපු දේවල් Tamanගේ ආදරණීයන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමක්. ඉතින් අපි හැමෝම අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නේ තමයි අපි අපේ ආදරණීයන් වෙනුවෙන් ඉතිරි කරලා යන්නේ මොන වගේ මූල්‍ය කතාවක්ද? ඔබේ පවුලේ අනාගතය ගැන සහ ආයෝජන සැලසුම් ගැන මගෙන් නොමිලේ උපදෙස් ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න දැන්ම මගේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. 077 577 50 47. මම සේෆ් විත් කුසල් ඔබේ විශ්වාසවන්ත රක්ෂණ උපදේශක.